මිස්ටර් කොත්තුවා යකෝ සල්ලි හම්බ කරපන් සාධාරණ විදියට. ශ්‍රී ලංකා පොලිසියට මේ කොත්තුවව අත්අඩංගුවට ගන්න ඕනටත් වඩා සාක්ෂි තියෙනවා. කොත්තුව විතරක් නෙමෙයි උගේ මහා එකා තාත්තත් යන්න ඕන. උගේ තාත්තා පොළු අරන් බහැලා සමහර බ්‍රාන්ච් වලට කොල්ලන්ට ගහනවලු පොළු වලින්. මේ තියෙන්නේ වීඩියෝ ටිකක් විතරයි. තවත් වීඩියෝ තියෙන ඕන නම් දාන්න. තව ඕන තරම් වීඩියෝ හඬපට තියෙනවා. මේ දාන්නේ ටිකයි. බලන්න හොඳට මූ පිටට පේනන මනුස්ස කන්ද ඇතුලේ තියෙන්නේ කියලා. අපිට පඩි දෙන්නද මට මේක අරන් ඉන්න කියන්නේ හුට්ටෝ තොපි එකතු වෙලා මට පුකේ අරපන් මීට වඩා හොඳයි. වාහන දවසවත් හරියට සෙල්ලයක් කරපන්කෝ හුත්තික පුතාලා ටික. කෙවින් මේකින්න අනිත් උන්ට බිල් දාන්න කොන්ද පණ නැද්ද හුත්තික පුතාලා? එක පකෙක් හිතාන්කෝ මන්ට කොවන්නම එක පොන්නේක එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද හුත්තික පුතාලා? කැන්සල් බිලක් දැම්මොත් අතින් ගෙවපන්. බල දාන මාර්සි උඹලා ගාව තියාගනින් ඔර වෙසිගේ පුතාලා. මම දන්නවා මෙතන කවුද හරි කවුද වැරදි කියලා. මාර්සි කාර්යෝ එන්න එපා හුත්වල් කියවන්න. පොන්න පකේලා. උඹලා එකක් සේල් කරන්නේ නැහැ නේ හුත්තු. නිකන් ඉන්නවනේ නුන්ට බිලක්වත් දාගන්න නැතුව පකේලා. අර කෙවින් කියන පොන්නේ නැද්ද ඒක අපේ ගෲප් එක? තොවි වෙසිගේ පුතාලට මේකට රිප්ලයි කරන්නවත් බැරිද පොන්න කරියෝ? ඊළඟට කිරිබත්ගොඩ ගන්න බද යන්නේ අවර වෙසිගේ පුතාලා ඉන්න බ්‍රාන්ච් එක. නුගේගොඩ මොකාද ඉන්නේ නුගේගොඩ ගෝත හුත්ත නුගේගොඩ සේල් එකක් කරන්න බෑ නෑනේ. කොහොත් අලුත්ගම එක බිලක්වත් නෑනේ පකෝ. අලුත්ගම කිරිබත්ගොඩ බිල් වැටෙන්නේ නැද්ද තොපේ? මීගමුව. තාම තෝගේ සේල් එක 70000යි. තෝ තාම ලක්ෂයක්වත් කරලා නැහැ පොන්නයා. ඩිස්කවුන්ට් අරන් මන හුත්වල යන්නේ නැහනේ. ඒකින්ද එක කැන්සල් බිලක් තියෙන්න බෑ කිත්ත. එක බ්‍රාන්ච් එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද? ඔය සිස්ටම් එකේ පෙන්නන ගානටම කැෂියර් එකේ සල්ලි තියෙන්න ඕන. හොඳට මතක තියාගන්න. බත්තර බුල් අද දවසට එක කාඩ් මැෂින් සේල් එකක්වත් කරේ නැහැ නේ උඹ එතකොට. මූට විරුද්ධව මේ ගුටි කන එක කොල්ලෙක්වත් පොලිසිය යන්නේ නැහැ. හේතුව මූට තියෙන දේශපාලන සම්බන්ධතාව සහ ප්‍රසිද්ධිය නිසා. සමහර දුර ඈත පැති වලින් කොල්ලෝ ගෙනහල්ලා මාස දෙක තුන වැඩ අරගෙන එක සත පහක් නොදී ගහලා පනලා තියෙන සමහර කොල්ලන්ට. එක කොල්ලෙකුට මේ ළඟදී කන් දෙකම පැලෙන්න ගහලා හත පහක් දීලා නැතුව යවලා තිනවා. කන් දෙකම පැලිලා ඔගේ. ඉස්පිරිතාලේ බෙහෙත් අර ගන්නවා. එක එක්කත් පොලිසිය යන්නේ නැහැ බයට. මේ කාලකන්ණිය පිටට පෙන්න ස්වරූපේ නෙවෙයි මුගේ ඇතුලේ දන්තේ තියෙන්නේ. මිනිස්සුන්ට සල්ලි බෙදලා බොරුවට ඇඩ් දාලා පිටපලාත් වලින් කොල්ලෝ ගෙන්නලා උන්ගෙන් දස වද දීලා වැඩ අරගෙන අම්මා අප්පා නැති වෙන බැනලා හත පහක්වත් නොදී වැඩ අරගෙන කොල්ලෝ යවලා තිනවා. යකෝ උඹට ළමයි දෙන්නෙක් ඉන්නව නේද බං? උඹ තේරුම් ගන්න අසාධාරණ විදියට මිනිස්සු තලලා පෙරලා කොච්චර සල්ලි හම්බ කරත් කෝටි ප්‍රකෝටිපතියෙක් වුණත් ඕව ළමයින්ගේ පිටින් හරි යනවා දැනගනින්. මිනිස්සු හූලන හීලිල්ලට. තේරුණාද? තොට ලස්සන ළමයි දෙන්නෙක් ඉන්නවනේ බලපන්. මේකේවත් පාඩම ගන්න. මිනිස්සු මොන්න තරම් බලු කුප්ප වැඩ කරත් මොන්න තරම් අසාධාරණ විදිහට සල්ලි හම්බ කරත් ඒවා කවදා හරි උන්ගේ ළමයින්ගේ පිටින් හරි යනවා කියන එක. තේරුණාද? මේ උඹට ඒවට හොඳ සාක්ෂි. දැන් මේ පාරවත් ඔය හැදුම් නැතුනොත් උඹ බලපන් ඊළඟට පාර මොකද වෙන්නේ කියලා. ස්වභාව ධර්මෙන් දනුවන් දෙන්නේ ඔකට. හරි උඹ හිතුවේ නෑ මේ දේවල් එළියට එයි කියලා. උඹ ඒ තරම් පට්ට ෂුවරෙන් වැඩ කරේ. උඹ තියෙන දේශපාලන හයිය සහ ප්‍රසිද්ධිය නිසා. උඹ වීඩියෝ දාලා ප්‍රසිද්ධිය හදාගෙන රටේ ලෝකෙ මිනිස්සු මොනවා කිව්වත් උඹ කියන දේ හරි කියන තැනට මිනිස්සුගේ හිත හදාගත්තා. ඉස්සෙල්ලම සල්ලි බෙදලා බයික් දීලා තෑගි දීලා තෝ එහෙම තමයි වටපිටාව හදාගත්තේ. උඹ හිතුවේ නෑ උඹ කරන බලු කුප්ප තිරිසන් වැඩ මේ විදිහට එළියට එයි කියලා. පහුගිය කාලේ බ්‍රාන්ච් ආරනකොට සල්ලි වලට විකිනෙන පේජ් කරන YouTube කාර්යෝම ගිහිල්ලා උඹට මාර පබ්ලිසිටි එකක් දුන්නේ නේ. ඔය සල්ලි වලට පේජ් කරන YouTube කාර්යන්ට කියන්නේ. උඹලා ගිහිල්ලා හිට ගනින්න ਸਰව සාධාරණ විදිහට ජීවත් වෙන මිනිස්සු ගාව. පබ්ලිසිටි එකක් දීපල්ලා උන්ට. හරිද? කොහෙවත් ඉන්න ජීවිතේ හීන දිනන්න දත කන දඟලන කොල්ලෝ ගෙනහල්ලා මරාගෙන වැඩ අරගෙන හත පහක් නොදී ගහලා එලවන මේ වගේ කාලකණින්ට පබ්ලිසිටි දෙන්න එපා. උඹලටත් ඒ සල්ලි yaadෙන්නේ නැහැ මතක තියාගන්න. අනිත් උන්ටත් මේක හොඳ පාඩම්. ඉලෙන්න